ඇත්තටම බලන්න මේ වීඩියෝ මොකද වෙන්නේ කියලා. බයිසිකලයක් යනවා ඉස්සරහින්, තව එක්කෙනෙක් යනවා පස්සේ. මං හිතන්නේ අර ඉස්සරහා මිනිස්සයාට උදව්වක් කරනවා බයිසිකලේ පල්ලෙහාට අරන් යන්න. බලන්න යන පුද්ගලයා කවුද කියලා. කවුරුත් නෙමෙයි ඔය අකුරන චූටි ඉස්මායිල්. ජාති ભેද ආගම් ભેද කිසිම දෙයක් නැතිව අහිංසක මිනිස්සුන්ට උදව් කරනවා. මොකක්ද දන්නවද දැන් ඔය කරන්න යන්නේ? මේ එන ඔය එළවලු අරන් එන මිනිස්සයාට උදව් කරලා එයාගේ තියෙන ඔක්කොම එළවලු අරගෙන දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙනවා. ඉතින් මේ වගේ මිනිස්සු ඇත්තටම ඊටාම අල්ප ප්‍රමාණයක් තමයි ඉන්නේ. අපි ඉතින් මේ වගේ කට්ටිය ආරක්ෂා කරන්න ඕන, උදව් කරන්න ඕන. ගාණ කීයද? ගාණ 10000යි. හරි මම 10000 දෙන්න. එළවලු ටික ඔක්කොම දෙන්න. හරිද? හරි. හරි. 7යි 8යි 9යි 9 මාර 10. හරිනේ? හරි. මේ වගේ මිනිස්සු කොච්චර මාන්සි වෙලා වැඩ කරනවා. එතට මට දුකයි. මෙයා මාන්සි වෙලා උඩට බයික් එක අරගෙන ළමයි 4 දෙනෙක් ඉන්නේ. මගේ ගාව ඉල්ලුවා බයික් එකක්. ඒකත් මම කට්ටියට කතා කරලා තියෙන්නේ මෙයාට බයික් එකක් අරන් දෙන්න. එතට මේ වගේ හොඳට මාන්සි වෙලා කට්ටිය වැඩ කරනකොට අපි උදව් කරන්න ඕනේ. ඒක තමයි අපිටත් හොඳයි, ඒගොල්ලන්ටත් හොඳයි. දෙයියෝ මේ විදිය තමයි බලාගන්නේ. මම බඩු ටික ගන්න. ඔය බඩු ටික දුප්පත් මිනිස්සුන්ට දෙන්න. ඕකේ?